අයි ළමයි ඉතින් ඔන්න අපේ ක්‍රිස්මස් ලොග් එක ගෙනාව. ඇත්තට මේ පාර නම් චූටිම චූටි ලොග් එකක් තමයි තියෙන්නේ. හරිම අඩු ක්ලිප්ස් වගේක් තියෙන්නේ. මොකද මට හරියට වීඩියෝ කරගන්න බැරි වුණා ගයිස්. ඉතින් අපි ක්‍රිස්මස් වලට කලින් දවසේ කැවුම් හැදුවා. ඒකේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම මතක් කරගත්තා. මොකද ඒ වෙලාවේ මට මතක් වුණා මේකට වීඩියෝ ගන්න ඕනේ කියලා. ඉතින් අපි වෙනද වගේ මතිරාස් මුං කැවුම් කෝකිස් අලුවා මේ වගේ ಜಾති ගොඩක් කැවුම් හැදුවා. ඉතින් සිංහල අලුත් අවුරුද්දට නෙමෙයි අපි ක්‍රිස්මස් වලටත් කැවුම් හදනවා. ඉතින් මමයි අම්මයි අපේ ලොකු අක්කයි තමයි මේ පාර කැවුම් හැදුවේ. ඉතින් වෙනදට අක්කා එන්නේ නැහැ. මේ පාර අපේ ලොකු අක්කාත් ඇවිල්ලා තිබ්බා. ඉතින් අපි මේ පාර පොඩි වෙනසකටත් එක කොකිස් හැදුවා. කොළ පාරට. ඉතින් අපි කලින් දවසේ පොඩි මේ කැරොකිස් පොඩ්ඩක් පැට්‍රිස් කරා අම්මයි තාත්තයි මමයි. ඉතින් මේ වෙලාවේ ගත්ත ක්ලිප් එකක්. ඉතින් අපි ගියා බිත්තර ගන්නද කොහෙද කලින් දවසේ ගියා මේ වෙලාවේ ගත්ත ක්ලිප් එකක් මොකක් හරි. මෙන්න මේ තියෙන්නේ අපේ ක්‍රිස්මස් ටේබල් එක. ඉතින් අපි හැම පාරම එකම විදිහට සාමාන්‍යයෙන් රයිස් ඇන් කරි හදලා එහෙම නැත්නම් මොකක් හරි සෙට් මෙනු එකක් නේ හදන්නේ. ඒත් මට අපිට මේ පාර චුට්ටක් ස්පෙෂල් කරගන්න ඕන නා ක්‍රිස්මස් එකේ. ඒ හින්දා අපි පොඩ ඉංග්‍රීසි ටයිප් එකට යන විදිහට තමයි අපේ ක්‍රිස්මස් ටේබල් එක හැදුවේ. ඇත්තටම ගයිස් පැය ගානක මහන්සියක්. ඒත් අන්තිමට දකිද්දි හරිම ලස්සනයි. ඉතින් මේ තින අපේ ගවලෙන ගයිස් ඔයගොල්ලන්ට පේන ඇති හරිම ලස්සනයි. අපේ තාත්තා තමයි මේ පාරත් ගිය පාර වගේම හැදුවේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ නත්තල් ගහක් තියෙනවා. ඉතින් මේ පාර නත්තල් ගහේ අයිටම්ස් ගොඩාක් තියෙනවා ගයිස්. මොකද අපේ අක්කලා රට ගිය හින්දා ඒගොල්ලන්ගේ නත්තල් ගහේ අයිටම්ස් උත් අපේ ගහේ තියෙනවා. ඉතින් සිම්පල් චූටි ටච් එකක් අපි දැම්මා අපේ ගෙදරටත්. මොකද අපේ ගෙදර චූටි පාටියක් තියෙන හින්දා. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති හරිම ලස්සනයි මේ කැම ටික. ඇතරම කන්න මට එදා බඩ කින්නක් තිබ්බේ නැහැ මේකේ නිකන් අර ඇහැ පිනවන සීන් එකක් තමයි තිබ්බේ. ඉතින් ඔන්න ඉතින් අපේ පාටියට නත්තල් සියත් ආවා. ඉතින් අපේ නත්තල් සියා ටොපි චොකලට් ගොඩක් දීලා අපි සතුටු කරලා එයා ගියා. ඉතින් අපේ නංගිලා එහෙම චූටි අය ඉන්නවනේ. හින්දා අපි නත්තල් සියට එන්න කිව්වා අපේ පාටියට. ඉතින් අපි හරිම එන්ජොයි කරා. ලොකු ක්ලිප්ස් නැති වුණත් මේක කවදා හරි දවසක අපිට මතකයක් වෙන්නත් එක්ක මම YouTube channel එකට අනිවාර්යයෙන් මේ වීඩියෝ එක දානවා කියලා හිතා තමයි මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් මේ අපේ මල්ලිමයි ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේක් නත්තල් සියාපු වෙලාවේ. ඉතින් අපි ඊට පස්සේ නිලාපත්තු කරා. හරි විනෝදෙන් අපි එදා දවස ගත කරා ගයිස්. චුටි ක්ලිප්ස් තමයි තියෙන්නේ. ඉතින් මමත් හරි ආසයි නිලාකෝරු පත්තු කරන්න. ඉතින් එහෙනම් මේ තියෙන අපේ ඩෙසර්ට් කෝන් එක. ඇත්තටම හරිම රසයි. මේ ඔක්කොම මගේ අතින් හැදුවේ ඔක්කොම නෙමෙයි. ඉතින් මම තමයි ගොඩක් හැදුවේ. ඉතින් අපේ නත්තල ඔන්න ඔය විදිහට තමයි ඉවර වුණේ. ඉතින් අද අලුත් අවුරුද්දක් ලබනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. එහෙනම් SL Family Diary අපේ ප්‍රාර්ථනාවත් එක්ක අදට ගිහින් එන්න. ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.